අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ටත් අප හට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ටත් සදා නමස්කාරය වේවා. ආයුබෝවන්. යුද්ධය එක් පාර්ශවයකට පමණක් ජයග්‍රහණය ලබා දී ලෝකයාට සදාකාලිකවම ඉතුරු කරන්නේ පරාජයයි. ලෝකයේ දහස් ගණන් දරුදැරියන් කුරිරු යුද්ධයකින් මිය යමින් තුවාල ලබා වේදනාවට පත්වෙමින් අහිමි වීම නිසා හුදකලා වෙමින් සිටින්නා වූ කාලයකි මේ. ඉතින් එලෙස පීඩාවට පත්වෙමින් සිටින ලෝකවාසී සෑම දරුවෙකුටම සාමයේ සිසිලසින් සැනසුමත් වේවායි ප්‍රාර්ථනා කරමින් ජාතියට නිදහස් අධ්‍යාපනය දායාද කළ CWW කණ්ණංගර මැතිතුන් නිර්මාණය කළ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මතුගම CWW කණ්ණංගර මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ සිට අරබන්න අවසරයි. අපේ කාලයේ විද්‍යුත් දැනුම් තක්සලාව DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි. දහස් ගණන් වීර දූපුතුන් ලක් මෑණියන්ට දායාද කළ මතුගම පුරවරයේ මුදුන් මල් කඩබඳු මතුගම CWW කණ්ණංගර මධ්‍ය මහා විද්‍යාලයේ සිට අද මෙම වැඩසටහනට සැපැමිණි. මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අනුෂ්කා කම්කානන්ගේ මැතිනියවත් DSI ආයතනය වෙනුවෙන් DSI ප්‍රදර්ශනාගාර කළමනාකාර KTC නයනකාන්ත මැතිතුමන්වත් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් විශ්‍රාමික කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ දීපල් මුණසිංහ මැතිතුමන්වත් DSI ආයතනය වෙනුවෙන් DSI ප්‍රදර්ශනාගාර කළමනාකරු දුමින්ද චමීර මැතිතුමන්වත් අද දින දැනුමයි වාසනාවයි වැඩසටහනේ තරඟවදින පාසල් දිත්වයේ විදුහල්පතිවරුන් වන බපමතු නවුත්තර මහාවිද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියානි කුලතුංග මැතිනියවත් බපමතු වලල්ලාවිට මහාවිද්‍යාලයේ විදුහල්පතිනි SMT නිලෝෂිකා මැතිනියවත් පාසල් දිත්වයේ වෙනුවෙන් මෙහි සැපැමිණි ආදරණීය ගුරු මව්පියරුන්වත් දයාබර සොයුරු සොයුරියන්වත් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අද මෙම තරගයේදී තරගවදින නවුතුඩ මහාවිද්‍යාලයේ සහෝදර සහෝදරියන්ටත් වලල්ලාවිට මහාවිද්‍යාලයේ සහෝදර සහෝදරියන්ටත් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනු ලබන අතර මෙම වැඩසටහන ඉදිරියට මෙහෙයවීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය දැනුමයි වාසනාවයි අධ්‍යාපනික වැඩසටහනේ නිර්මාතෘ ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකරගේ පතරණ මැතිතුමනි ඔබතුමන්ට එසේනම් මේ අරබනු ලබන්නේ ශ්‍රී ලාංකීය දුවාදරුවන්ගේ නැන්ස දැනුමෙන් පුබුදුවාලන DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි. දේශයේ අභිමානයේ ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි වැඩසටහන තුළින් අපි සූදානම් අපේ විනිශ්චය මණ්ඩලයේ සුපුරුදු පරිදි අදත් හඳුන්වා දෙන්න. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර විශ්‍රාමික UKT ලක්මන පත්මලාල් මැතිතුමා, ඒ වගේම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මැතිතුමා, ඒ වගේම සන්ත සාපුත්‍ර සමාගමේ කලාපීය කළමනාකාර තැන්පත් රෝෂන් අමරවීර මැතිතුමා අපේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරනවා. අද එහෙමනම් තරඟවදින කණ්ඩායම් දෙක හඳුනාගමු. මගේ දකුණුපස නියෝජනය කරන්නේ නවුත්තුඩාව මහාවිද්‍යාලයේ කණ්ඩායමත්, මගේ වම්පස නියෝජනය කරන්නේ වලල්ලාවිට මහාවිද්‍යාලයේ කණ්ඩායමත්. අපි කණ්ඩායම් දෙකට සුබ පතමු. එහෙමනම් අපි තරඟේ පටන් ගමු. පළමුවෙනි අවස්ථාව නවුතුඩ මහාවිද්‍යාලයේ DMT ෆොන්සේකා. මෙන්න පුතාට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. තෝනිගල සෙල්ලිපිය කර වූ රජතුමා කවුරුන්ද? කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජු. පිළිතුර හරි, ලකුණු ලැබෙනවා. මෙන්න දෙවෙනි අවස්ථාව. වයඹ පළාත පිහිට වූ වර්ෂය කුමක්ද? මේ එක එක පැති ඉංග්‍රීසි ආණ්ඩු කාලේ එක එක පැති පිහිට වූ වයඹ පළාත ඌව පළාතේ වගේ වශයෙන්. අපි යන්නේ වයඹ පළාත පිහිට වූ වර්ෂය කුමක්ද කියලායි. වෙලාව දෙන්නම් කියන්න.
වයඹ පළාත වර්ෂය 1848. වලල්ලාවිට මහාවිද්‍යාලයේ සදිත් නෙත්සර පුතාට ලැබෙන පළමු ප්‍රශ්න 2. බදුරු ටැම් ලිපිය කර වූ රජතුමා කවුරුන්ද? 4 උදේ රජු. දෙවෙනි ප්‍රශ්නය. ඌව පළාත පිහිටු වර්ෂය කුමක්ද? ඌව පළාත පිහිටු වර්ෂය කුමක්ද? අපි ඉස්සෙල්ලා හුව වයඹ පළාත. දැන් අහන්නේ ඌව පළාත. ඌව පළාත පිහිටු වර්ෂය කුමක්ද? 1886. නවතුඩාව මහාවිද්‍යාලයේ DLT ධනංජනා. අතීතයේ රාමගෝණ ලෙස හැඳින්වූ ස්ථානයේ වර්තමානයේ හැඳින්වෙන නම කුමක්ද? අතීතයේ රාමගෝණ ලෙස හැඳින්වූ ස්ථානය වර්තමානයේ හඳුන්වන නම කුමක්ද? තිරිකුණාමලය. දෙවෙනි ප්‍රශ්නේ. ලංකා ජාතික සංගමය පිහිටු වර්ෂය කුමක්ද? 1919. ඔව් 1919. මීළඟ අවස්ථාව වලල්ලාවිට මහාවිද්‍යාලයටයි RP මොහන් මදුරංග පුතාට යොමු කරන පළමු ප්‍රශ්න 2. අතීතයේ ශ්‍රී වර්ධනපුරයේ ලෙස හැඳින්වූ ස්ථානයේ වර්තමානයේ හඳුන්වන නම කුමක්ද? ශ්‍රී ජයවර්ධනපුර. තව එක් අවස්ථාවක් දෙන්නම්. මහනුවර. දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටු වර්ෂය කුමක්ද? 1918. නීති පිළිතුර 1951. නවතුඩුව මහාවිද්‍යාලයේ TS මිහිරාන් පුතාටයි මේ ප්‍රශ්න 2. තුන්වෙනි භූමික බහු රජු කුමන රාජධානියකට අයත්ද? කුරුණෑගලට. දෙවෙනි අවස්ථාව දෙවෙනි ප්‍රශ්නේ. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය කුමක්ද? ත්‍රිකුණාමලය. තිරුකුණාමලය. වලල්ලාවිට මහාවිද්‍යාලයේ DB ප්‍රසානි රංගනා. මෙන්න ඔබට හිමි පළමු ප්‍රශ්න 2. හතරවෙනි විජේබාහු රජු අයත් රාජධානිය කුමක්ද? යාපහුව රාජධානිය. තවත් අවස්ථාවක් තිබෙනවා. දඹදෙණිය රාජධානිය. ඔව් දඹදෙණිය. පිළිතුර හරි ලකුණු ලැබෙනවා. නිල්ලා ගඟ මුහුදට වැටෙන ස්ථානය කුමක්ද? ත්‍රිකුණාමලය. තවත් අවස්ථාවක් තිබෙනවා. මාතර. පිළිතුර හරි ලකුණු ලැබෙනවා. මාතර. අපි දැන් කතා කරමු. හොඳයි. මෙන්න අවස්ථාව. නවතුඩුව මහාවිද්‍යාලයේ DMT ෆොන්සේකා පුතයි කතා කරන්නේ. අවසරයි. පරාජය ජයග්‍රහණයේ මූලික පියවරයි. අපි මේ ලෝකේ හැමෝම ආසයි ජයග්‍රහණය ලබන්න. අපිත් අද ආවේ ඒ වගේ ජයග්‍රහණයක් ලබා ගැනීමටයි. නමුත් අපි දන්නවා අපි දෙකොල්ලන්ගෙන් එක්කෙනෙක්ට පරදින්න වෙනවා. හැබැයි අපි දන්නවා අද පරදින කෙනා ඊළඟ ජයග්‍රහණයට වඩා හොඳ සූදානමක් උරුම කරනවා කියා. විදුලි බුබුල සොයාගත් තෝමස් වල්ලා එඩිසන් 999 වතාවක් පෙරදුනාට ඔහු ලෝකයේ අඳුරින් මුදවා ගැනීමේ ජයග්‍රහණය ලබා ගත්තා. ඒ වගේම ඒබ්‍රහම් ලින්කන් දිලින්දෙක් ලෙස ජීවිතය ආරම්භ කළාට ඇමරිකාවේ වර්ණ භේදවාදය අවසන් කරන්න සමත් වුණා. මේ හැම සාධකයක්ම අපිට කියා දෙන්නේ පරාජය ජයග්‍රහණයේ මූලික පියවර බවට පත් කරගත් ආකාරයයි. ඉතින් දරුවන් වන අපිත් හිතර ගනිමු ලෝකයේ ජයග්‍රාහකයන් බිහිවීමට නම් ඒ තුල පරාජිතයෙකු සිටිය යුතු බවයි. ඒ පරාජිතයා කවුරු වුණත් ඒම පන්නරයක් කරගෙන ලෝකයක් ජයග්‍රහණය කරන්නට උනන්දුවෙන් උත්සාහයෙන් කැපවිය යුතුයි. නැතත් ඔය තමයි DLT ධනංජනා කතා කරන්නේ. අවසරයි. ලෝකයාගෙන් ගිලිහි යන සමාජාරක්ෂණය. අද දවස වලට අප ජීවත් වන්නේ අතිශය වේසකාරී වූ සංකීර්ණ වූ සමාජ ක්‍රමයක් තුල. සෑම කෙනෙකුම පාහේ උත්සාහ කරනුවේ Tamanගේ අවශ්‍යතා මේ සමාජ ක්‍රමය තුලින්ම ඔප්නංවා ගන්නයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි Tamanගේ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමේදී සෙස්සම් ගෙන නොසිටීම. ඇමරිකාවේ ට්‍රම්ප්, ඉරානයේ අලි කමේනි සොයකී අපේක්ෂා මුදුන්පත් කර ගැනීමේදී මියන දහස් ගණන් ජීවිත ගැන බලන්න, අහිමන දහස් ගණන් දේපල ගැන බලන්න.
පිරිහෙන ලෝක ආර්ථිකය දිහා බලන්න. එක් මිනිසුගේ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීම තුළින් සමාජයේ කොතරම්නම් පිරිසකගේ සුරක්ෂිතභාවයට හානි වෙනවාද? දැන් අපි ගැන සිතා බලමු. අපි නොයෙකුත් නිෂ්පාදන හා නිර්මාණ වෙනුවෙන් කොතරම්නම් ගහකොළ බිඳ හෙලනවද? කොතරම්නම් වගුරු බිම් ගොඩ කරනවද? ඒ නිසා ගම් වතුර නායම් අධික උණුසුම කොතරම්නම් අපිව පෙළෙනවද? මේ ලෝකයේ තුල ජීවත් වෙන මුළු මහත් ලෝකවාසීන් සමාජ ආරක්ෂණය ගැන නොසිතන නිසා නේද? ඉතින් පුංචි දරුවන් ලෙස අපි පටන් ගමු. සමාජයේ ලෝකෙට හානියක් නොවන ලෙස අපි අපගේ ලෝකයටමයි කතා කරන්නේ ටීඑස් මීරාන්. අවසරයි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ලෝකේ බොහෝ ආගම් තියෙනවා, බොහෝ සංස්කෘතියන් තියෙනවා, බොහෝ පාසල් තියෙනවා. ඒ හැම ආගමකම, සංස්කෘතියකම, පාසලකම අපේක්ෂාව නම් යහපත් මිනිසුන් දැයට දායාද කිරීමයි. හැබැයි ප්‍රශ්නය නම් ලෝකේ යහපත් වෙලාද කියන එකයි. ඒ මන්ද ඔවා කොතරම් ලැබුණත් ඒ මගේ යන්ට නිසියයි නොසිටීමයි. අලගියවන්න මුකයටතුමාගේ සුභාෂිතයේ මෙලෙස සටහන් වෙනවා. ඔවා දෙනු පරහට තමා සම්මතියේ සිට අපලෝතුරා බුදුරජාණන් වහන්සේද තමාගේ චරිතය ආදර්ශමත් කරගනිමින් ලෝකයාටද ඒ අනුගමනය කරන්න ආරාධනා කළා. එහෙත් අද වන විට ලෝකයට කොතරම් උපදෙස් දීමට මිනිසුන් සිටියත් ඒ අය පවාද එම උපදෙස් නොපිළිපදින නිසා ලෝකයා යහපත් වන්නට හේතු වෙලා තියෙනවා. ඉතින් හෙට දින රට බාර ගන්න ඉන්න පුංචි අපෙන් පටන් ගමු. අවවාදයට වඩා ආදර්ශය පෙරටු කොටගෙන ජීවත් වන්න. ස්තුතියි. මීළඟ අවස්ථාව වලල්ලාවිට මහාවිද්‍යාලයේ අපේ ආදරණීය දරුවන්ටයි කතා කරන්නේ සදිත් නෙත්සර පුතයි. අවසරයි. කාලය රන්නා සමානයි. ලෝනෑම ධනවතෙකුට මුදලට ගත නොහැකි දෙයක් වේ නම් මේකම දේ කාලයයි. ගෙවි යන එක් තත්පරයක්වත් අපට නැවත ලැබෙන්නේ නැත. නමුත් බොහෝ දෙනෙක් හෙට කරනවා යනුවෙන් පවසමින් වැඩ කල් දමනවා. කාලය නිසිලෙස කළමනාකරණය කර ගැනීම යනු මුළු ජීවිතයම නිසිලෙස කළමනාකරණය කර ගැනීමයි. තරංකාරී ජීවන රටාවත් තරංකාරී අධ්‍යාපන රටාවත් නිසා වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ මිනිසුන්ට කාලය කළමනාකරණය කර ගැනීම අසීරු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ට පැන්නගෙන ගැටලු කායික හා මානසික යන අංශ සියල්ලක්ම පුරාම විසිරී පවතිනවා. ඉතින් ගිය කාලයේ ඇතුන් ලවවත් ඇද්ද විය නොහැක. එම නිසා අපට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. සියල්ල කාලයට යටය. ස්තුතියි. මීළඟට මොවන් මధుරංග පුතයි කතා කරන්නේ. ජීවිතං අනියතං මරණ නියතං. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි. නමුත් අප විසින්ම අප මරණය ළඟා කර ගන්නවා නම් ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි අපේ මත්ද්‍රව්‍ය නිසා අපේ ජීවිත බිලිගන්න දසමාර පුට්ටම් බවට පත් වී ඇත්තේ මේ මත් වදුරයි. ඒ වගේම තමයි අපේ මේක සඳහා වැඩියෙන්ම උපයෝගී වී ඇත්තේ අපේ තරුණ ප්‍රජාව මහත් අභාග්‍ය සම්පන්න කාරණාවක් වෙනවා. රටේ ආර්ථික සදාචාරාත්මක පැවැත්ම ලෝකාන්ත ප්‍රපාතරම් පහළ දී ඇත්තේ මේ මත් රකුසා නිසායි. වසංගත රෝගයන් කෙසේව මුහුණ දිය හැකියි. නමුත් වර්තමාන මේ මත්ද්‍රව්‍ය කියන රකුසාට මුහුණ දීමට නම් අපේ දැනට වඩා දසගුණිකින් ක්‍රියාත්මක විය යුතුයි. එහි මූලික අඩිතාලමක් වශයෙන් ගිය සතියේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස නම් කර තිබෙන්නේ එහි මූලික අරමුණක් වෙනවා. ඒ වගේම තමයි අපේ සුසාන භූමියක් වටා රටක් ඉදි කියන ප්‍රමාණවත් නැහැ. ඒ නිෂ්ඵල කාර්යයක් වන්නේ ඇයි? ඒ නිෂ්ඵල කාර්යයක් වන්නේ අප ඇතුලේ සිටින එළියට පණේ නැත. ස්තුතියි. මීළඟටත් ඔපියටමයි ඩීඩී ප්‍රසානි රංගන පුතයි කතා කරන්නේ. අවසරයි. අද නූතන ලෝකයේ මිනිසා අභ්‍යවකාශයේ ජයගෙන තිබුණත් Tamanගේ ආහාර පිඟාන පාලනය කර ගැනීම නම් තවමත් අපොහොසත් වෙලා තිනවා. වේගවත් ජීවන රටාව ශනික ආහාර හා වෙළඳ ප්‍රචාරණ බලපෑම් නිසා අපගේ ආහාර රටාව ක්‍රමයෙන් අසමතුලිත වෙමින් පවතිනවා. මේහි ප්‍රතිඵලයක් විදිහට හෘද රෝග, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් සමාජයේ බහුලව ප්‍රචලිත වෙනවා තිනවා. මේ පුද්ගල සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව ජාතික ගැටලුවක්ද වෙනවා. රෝගී ජනතාව රටේ වැඩිවීමෙන් රටේ ශ්‍රම ශක්තිය අඩු වී ආර්ථිකයට බරපතල හානියක් සිදු කරනවා. විශේෂයෙන්ම ළමා පරපුර මෙම අනිසි සෞඛ්‍ය රටාවෙන් පීඩාවට පත්වීම නිසා අපේ අනාගතයට ප්‍රබල තර්ජනයක් ඇති කරනවා. ඉතින් සෞඛ්‍යවත් ආහාර තෝරා ගැනීම විකල්පයක් නොව අත්‍යවශ්‍ය සාධකයකි. සෞඛ්‍ය අනු සම්පතයි යන සදාකාලික සත්‍ය සිහි තබාගෙන අපගේ අක්‍රමවත් ආහාර රටාව නිවැරදි කරගනිමු. ස්තුතියි. ඔබෙන් හොඳ අත්ප්‍රසන්නාදයක්. දේශයේ අභිමානයේ ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාව වැඩසටහන තුන් අපි සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළවෙනි අවස්ථාව නවත්තුඩාව මහාවිද්‍යාලයටයි. මෙන්න ඔබ කණ්ඩායමට හිමි කඩින් ප්‍රශ්නේ. අමද්දප සංගමේ පිහිටු වර්ෂය කුමක්ද? 1912. ඔව් පිළිතුර හරි 1912. මීළඟ අවස්ථාව වලල්ලාවිට මහාවිද්‍යාලයටයි. මෙන්න ඔබ කණ්ඩායමට හිමි කඩින් ප්‍රශ්නේ. මහා බෝධි සංගමේ පිහිටු වර්ෂය කුමක්ද? 1936.
අපි ප්‍රශ්න යොමු කරනවා නවත්තොඩුව මහාවිද්‍යාලයට මහා බෝධි සංඝම පිහිටු වර්ෂය කුමක්ද? 1881. මෙලඟ අවස්ථාව නවත්තොඩුව මහාවිද්‍යාලයටයි. මෙන්න ප්‍රශ්නය. පළවෙනි රාජසිංහ රජුගේ පියාගේ නම කුමක්ද? මායාදුන්නේ රජු. ඔව් මායාදුන්නේ රජු. වලලාවිට මහාවිද්‍යාලයට මේ කඩින් ප්‍රශ්නේ. දෙවෙනි රාජසිංහ රජුගේ පියාගේ නම කුමක්ද? දෙවෙනි රාජසිංහ රජුගේ පියාගේ නම කුමක්ද? අපි ප්‍රශ්නයම කරනවා නවත්තොඩුව මහාවිද්‍යාලයට. සෙනරත් රජු. ඔව් සෙනරත් රජු. පිළිතුර හරි ලකුණු ලැබෙනවා. නැවතත් පිළිතුර මේ අවස්ථාව නවත්තොඩුව මහාවිද්‍යාලයට. මෙරටට දළදා වහන්සේ වැඩම කරවන ලද්දේ කුමන රාජ්‍ය සමයේද? කිත්සිරි මෙවන් රාජ සමයේ. ඔව් කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේ. මෙලඟ අවස්ථාව වරල්ලාවිට මහාවිද්‍යාලය. මෙරටට පත්තිනි සලබ හා ඇදහිලි ලැබුණේ කුමන රජුගේ කාලයේදීද? නිශාංකම රජතුමාගේ කාලේ. අපි පස්සෙම කරනවා නවත්තොඩුව මහාවිද්‍යාලයට. පළවෙනි ගජබාහු රජුගේ කාලේ. පළවෙනි ගජබාහු රජු කාලේ. පිළිතුර හරි ලකුණු ලැබෙනවා. හොඳයි. අත්තරගේ සහභාගී වූ කණ්ඩායම් දෙකට දාල ප්‍රශ්න අපි යමු කර අපි බලමු ලකුණු ලත් කෙසේද කියලා. එකමත් එක ඉස්කෝල එක කිමිදී සිනාසාදරේ අපි රැඟුවා මෙසේ පස්වාන් දසක් බුදු එම්බල පුරෝහිත තට අමු කැවිලද කෝ මිරි වැඩි සංගල ගානක් නෑ මට නම් හරි සනීපයි. සතුට රජ කරවන පාසල් පාවහන් DSI සුපර් ස්පෝර්ට්. මතුගම අධ්‍යාපන කලාපයේ අද දවසේ ක්‍රියාත්මක වුණු නවත්තොඩුව මහාවිද්‍යාලය සහ වලල්ලාවිට මහාවිද්‍යාලය අතර තරගයේ ප්‍රතිඵල ඔබ වෙත ලබා දීම සඳහායි අප දැන් සූදානම් වන්නේ. නවත්තොඩුව මහාවිද්‍යාලය වෙනුවෙන් තරඟ වැදුණු DMI පොන්සේකා ලකුණු 21ක් ලබාගෙන තිබෙනවා. DLD දනංජනා ලකුණු 52ක් ලබාගෙන තිබෙනවා. IS මිහිරාන් ලකුණු 16ක් ලබාගෙන මුළු ලකුණු 89ක් තමන්ගේ පාසල වෙත ලබා දී තිබෙනවා. වලල්ලාවිට මහාවිද්‍යාලය වෙනුවෙන් යු සදිත් නෙත්සර ලකුණු 6ක් ලබා ගත්තා. RP මොහාන් මදුරංග ලකුණු 6ක් ලබා ගත්තා. DD ප්‍රශානි රංගනා ලකුණු 26ක් ලබාගෙන මුළු ලකුණු 38ක් ලබා දී තිබෙනවා. ඒ අනුව ලකුණු 89ක් ලබාගත් නවත්තොඩුව මහාවිද්‍යාලය දෙවන වටය සඳහා සුදුසුකම් ලබනු. හොඳ අපේ තරගයෙන් ඉවත් වන වරල්ලාවිට මහාවිද්‍යාලයේ නියමිත සහතික සාතිරණ පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. මා සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අනුස්කා කම්කානම්ගේ මැතිණියටත් ඩී සැම්සන් සහපුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාගාර කළමනාකාර KTC නයනා කාන්තා මැතිතුමාටත් අපේ ගෞරවනීය ආරාධනාව වේදිකාවට පැමිණෙන්නට. අපි පළමුව ඇරුම් කරනවා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර අනුස්කා කම්කානම්ගේ මැතිණියට අද අපේ තරගෙන් ඉවත් වන වරල්ලාවිට මහාවිද්‍යාලයට නියමිත සහතික පත් පෙන්වන්න. ඕනන විද්‍යා සකල කලා රස කිරිවැවකට ඒ වගේම දී සැම්සන් සහපුත්‍ර සමාගම පිරිනැම තිළිනපත් දාණයට අපේ ඇරවුම දී සැම්සන් සහපුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාගාර කළමනාකාර නයන කාන්තා මැතිතුමාට. යා යුතු මග පාරක වඩන්නට අප දරුවන් රැස ගමට ගලනා ශිල්ප ගඟුලනේ ඒ වගේම දවසේ හොඳම කතාව කරමින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන්නේ නවත්තොඩුව මහාවිද්‍යාලයේ DLD ධනංජනා දැනුමයි වාසනාව
හරි බොහොම ස්තුතියි. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසෙඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැදිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතුරැකිනා දයදුවා දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන හොඳම තෝතැන්නක් වේ නම් ඒ DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි තරගයයි. DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි තරගය යනු සමස්ත ජාතියටම දැනුම ආකල්ප කුසලතාවන්ගෙන් හෙබි සුවහසක් ශ්‍රී ලාංකීය දූපුතුන් රටට දැයට වටින අනාගත පුරසියන් බවට පත් කිරි ක්‍රියාවලියේ යශෝරාවයයි. දැනුම ඇත්නම් මෙලව කළ නොහැකි කිසිවක් නැත. දැනුම යනු මුළු විශ්වයම ඒකාලෝක කළ හැකි මිනි පහනකි. ඉතින් CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයේ සත්කාරයෙන් හැදවුණු අද දින තරගයේ නිමාව සන්ටුවන් කිරීමටයි අපගේ මේ සූදානම. දැනුමෙන් පරිපූර්ණ වූ පුංචි මල් කැකුළු ලොවට දායාද කරන්නට පුරා වසර ගණනක් තිස්සේ මෙම සත්කාරයට උරදෙන ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර කේ පතිරණ මහතාටත් ශ්‍රී ලාංකීය දුවදරුවන්ගේ ප්‍රමුඛතම පාසල් පාවාහන සන්නාමය වන DSI සුපර් ස්පෝර්ට් ආයතනයේ සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ වගේම මතුගම කලාපය නියෝජනය කරමින් පැමිණි ගරු මහත්ම මහත්මීන්ටත් අපගේ කෘතඥ පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. අද දින තරගයෙන් ජයග්‍රහණය කළ නවුතුඩුව මහාවිද්‍යාලයට මාගේ උණුසුම් සුබපැතුම් එක් කරන අතර අද දින තරගය සඳහා සහභාගී වුණු වලල්ලාවිට මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියටත් නවුතුඩුව මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියටත් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් දැනුම ආකල්ප කුසලතා යන ත්‍රිත්වයේ සුසංයෝගයකින් සමන්විත උණුසුම් තරග වටයක නිමාවයි මෙසේ සන්තුහන් වන්නේ. නැවතත් උණුසුම් තරගයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ DSI සුපර් ස්පෝර්ට් දැනුමයි වාසනාවයි.